අන්නවාසියෝ යොරබුන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙන්නේ EPS topic කරන ඔයාලා වෙනුවෙන්. දෙවෙනි පොතේ 33 වෙනි පාඩම. දෙවෙනි පොතේ 33 වෙනි පාඩම. මොකද්ද බලමු. මාතෘකාව අපිට මෙහෙම දීලා තියෙනවා. තොංග්‍රියෝවා ei kwange තොංග්‍රියෝවායි kwange හරිද මේ තොන්යෝ කියලා කියන්නේ සමසේවකයන්ට තොන්යෝ කියලා කියන්නේ සමසේවකයන්ට වා කියනවා හා සහ කියන අදහස ගන්න ඔයි කියන එක දාන්නේ අයිතිය හදවන්න. එතකොට මේ කන්ගේ කියන එක දාන්නේ සම්බන්ධය සම්බන්ධතාවය මේ රිලේෂන්ෂිප් කියලා කියන්නේ. සම්බන්ධය සම්බන්ධතාවය කියලා ගන්න අදහස ගන්න. කන්ගේ කියන එක දානවා. හරිද? එතකොට මේ අදහස වෙන්නේ සමසේවකයන්ගේ සම්බන්ධතාවය. හරිද? සමසේවකයන්ගේ සම්බන්ධතාවය. හරි. යමු අමාරු වචන වලට එහෙනම්. මුලින්ම දීලා තියෙනවා චික්චංගේ පුන්නිගිගා ක්වල්ලෙොන් නොහි. චික්චංගේ බුන්විගි ක්වල්ලෙොන් නොහි. හරි. මේ චික්චං කියලා කියන්නේ වැඩ කරන ස්ථානය. චික්චං මේ වර්ක් ප්ලේස් කියලා තියෙන්නේ. එතකොට චික්චං කියලා කියන්නේ වැඩ කරන ස්ථානය. එතකොට මේ අයි දාලා තියෙන්නේ අද මේ සම්බන්ධතාවය ගන්න. එතකොට වැඩ කරන ස්ථානයේ බුන්විගි කියලා කියනවා වාතාශ්‍රය නැත්නම් වටපිටාවට. වාතාශ්‍රයට. ක්වන්යොන් කියලා කියනවා සම්බන්ධතාවය. ඕහි කියනවා වචන. එතකොට වැඩ කරන ස්ථානයේ වටපිටාව සම්බන්ධ වචන. අදහස කියලා ගන්න පුළුවන්. බලමු පළවෙනි දීලා තියෙන පළවෙනි වචනය තොන්යෝ. තොන්යෝ කියලා කියනවා එහෙනම් සමසේවකයා. තොන්යෝ. එක කර්මාන්ත ශාලාවේ වැඩ කරන එකිනෙකට වැඩ කරන දෙන්නෙක්. එකලඟ වැඩ කරන දෙන්නෙක් නේ මෙහා වැඩ කරනවා. මෙයා ඇවිල්ලා බලන ඉන්නවා. තොන්යෝ කියලා කියන්නේ එහෙනම් සමසේවකයා. එතකොට සංසා කියලා කියනවා ප්‍රධානියට බොස්ට. සංසා. පුහා කියනවා පුහා කියනවා මේ බොස්ගේ පහළ යටතේ වැඩ කරන කෙනාට පහත් එක්කෙනා. බොස්ගේ පහත් කියන්නේ බොස් ගාව ඉන්න යාට වැඩිය පහත් එක්කෙනාට කියනවා අපි බුහා කියලා. බුහා. හරිද? බුහා. හරි. ඊළඟට මේ තියෙන්නේ මේ පන්තේ මරල් වචන දෙකක්. පන්තේ මල් කියලා කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වචන දෙකක්. හරිද? මේ සයිගා කියලා කියනවා සයිගා චොත්තා. හරිද? සම්බන්ධතාවය හොඳයි. good relationship. යන්නේ සම්බන්ධතාවය හොඳයි. සයිගා නප්පදා. සම්බන්ධතාවය නරකයි. එතකොට අපිට මෙතනින් ගන්න පුළුවන් වචන දෙකක් තියෙනවා. මේ චොත්තා කියනවා හොඳයි, නප්පදා කියනවා නරකයි. මේක මේ පන්තේ මල් දෙකක්. මේක වැදගත් වෙනවා මොකද මේ EPS topic කරනකොට exam එකට එනවා පන්තේ මල් වචන තෝරන්න. පන්තේ මල්. හරිද? එතකොට සයිගා චොත්තා කියලා කියන්නේ සම්බන්ධතාවය හොඳයි. සයිගා නප්පදා කියලා කියන්නේ සම්බන්ධතාවය නරකයි. හරි. ඊළඟට කකප්තා. කකප්තා කියලා කියනවා මේ හිතවත්. කකප්තා. මෙයාගේ මේ අතින් අල්ලගෙන කතා කරන ළඟට වෙලා නේද? හිතවත්. කකප්තා. චිනදා කියලා කියනවා මෙතන කොරියන් භාෂාවේ උච්චාරණය කරන්නේ
මෙතන මේ චින් කියන එක තියෙනවානේ. චින්. චින් මම මෙතන ලියන පැත්තකින් චින් හදා. චින් හදා. චින් හදා කියලා නම් අපි දැන් කියන්නේ කියනකොට මේක උච්චාරණය කරද්දී මේ නයන්න හයන්නට ආදේශ වෙනවා. හරිද? එතකොට මේක උච්චාරණය කරන්නේ චිනදා කියලා. චිනදා කියලා කියන්නේ අර ළඟින් ආශ්‍රය කරන මිතුරන්ට. හරිද? නැත්නම් ළඟින් ආශ්‍රය කරන අයට තමයි කියන්නේ චිනදා කියලා. චිනදා. හරිද? චිනදා. මේ කොක්රිය හදා කියලා කියන්නේ දිරි ගන්නවා. කොක්රිය හදා. දිරි ගන්නවා. ඔයාට පුළුවන් ඔය හොඳට වැඩ කරන්න ඕනේ. ඔය හොඳට වැඩ කරනවා. තව ටිකක් හොඳට වැඩ කරන්න ඕනේ. කොක්රිය හදා කියලා කියන්නේ නම් දිරි ගන්නවා. මේ වෙන්නේ ධනාත්මක සිත මෙම ඇගිල්ල මේව කරලා පිට් එකක් දාලා හොඳට වැඩ කරන්න කියලා දිරි ගන්නවා. සොරෝ විහේ චුදා. එකිනෙකා ගැන අර කෑ කරනවා. එකිනෙකා ගැන කෑ කරනවා. සොරෝ විහේ චුදා. ඒක තමයි කියන්නේ. එකිනෙකා ගැන කෑ කරන මේ තියෙන්නේ. කෑ කර. හරිද? බුන්විගිගා චොත්තා. අපිට උඩ හම්බුණානේ බුන්විගි වාතාශ්‍රය වටපිටාව කියන අදහස. චොත්තා කියන්නේ හොඳයි. එහෙනම් බුන්විගිගා චොත්තා කියලා කියන්නේ වටපිටාව හොඳයි කියන අදහස. හරි. ඊළඟ බලමු. බුන්විගිගා නප්පදා. වාතාශ්‍රය වටපිටාව වෙන නරකයි. මේ මූණත් දෙක මෙලි වෙලා වටපිටාව නරකයි. චයුරොප්තා. චයුරොප්තා කියලා කියනවා නිදහස්. මේ ෂෝටයි ටී-ෂර්ට් එකයි දාගෙන ඇවිල්ලා මේ නීති නෑ යාට. එයා ඇවිල්ලා මේ නිදහසේ වැඩ කරනවා. මේ කුඤ්ඤුරි ඔම්යොක් හදා. ඒ කියන්නේ මොකද්ද? මේ චයුරොප්තා කියන්නේ නිදහස් නම් මේ කුඤ්ඤුරි ඔම්යොක් හදා. මේ මෙයාගේ මේක දා නීති තියෙනවා මෙයාට. නේද? ඒ කියන්නේ මේ කල්ලිසම ඇඳලා ටයි පටිය දාලා අද්දිකට ඇඳලා අර පිළිවෙලට වැඩ කරන්න ඕනේ. එතකොට නිදහසේ වැඩ කරන්න බෑ. හරිද? එයාට හිතුවේ වැඩ කරන්න බෑ. හරිද? ඒකට තමයි කියන්නේ කුඤ්ඤුරි ඔම්යොක් හදා කියලා. චල්ලාදා කියලා කියන්නේ හොඳට කරනවා. චරදා. චල්ලාදා කියලා කියන්නේ හොඳට කරනවා. හිම්නේදා කියනවා ශක්තිය. හිම්නේදා. හිම්නේදා කියනවා ශක්තිය. චොන්දෝ කියලා කියනවා පමණ. ඩිග්‍රී කියලා එකකට කියනවා චොන්දෝ කියන එක. හරි. චිනදා කියනවා ගත කරනවා. වෙලාවක් නම් ගත කරනවා චිනදා. මෝදු කියනවා ඔක්කොම. වෙද්බුන් කියලා කියනවා මේ ඉහළ නිලධාරීන් වලට. වෙද්බුන්. බුන් කියන්නේ මිනිසුන්ට කියන පදයක්. වෙත් කියන්නේ ඉහළ කියන අදහස ගන්න. සෝරි පොඩ්ඩක් එන්න. පැහැදිලිව ලියන්නම්. වෙද්බුන්. වෙද්බුන්. වෙද්බුන් කියලා කියන්නේ ඉහළ නිලධාරියට. ඉහළ මිනිසුන්ට. හරි. අපි බලමු ග්‍රැමර් එක. නන් ප්‍යොනිදා. නන් ප්‍යොනිදා කියලා කියන්නේ යම් ක්‍රියාවක් යම් පැත්තකට බරයි. මේ සරල අදහස ගන්න යම් පැත්තකට බරයි. යම් පැත්තකට බරයි. ඒ කියන්නේ මෙහෙම. අපි දැන් උදාහරණයක් ගමු. හරිද? මේක පච්චිම ભેදේ තියෙනවා. පච්චිම ભેදේ කියලා කියන්නේ හල් කිරීමක් තිබ්බොත් එතන අවසානයේ අපි දාන්නේ පච්චිමයක් තිබ්බොත් දාන්නේ එන් පුනිදා. හරිද? එන් පුනිදා කියලා තමයි දාන්නේ. පච්චිමයක් කියන්නේ හල් කිරීම. හල් කිරීමක් නැත්තම් නන් පුනිදා. හරි. ඔයාලට මෙතන කියලා දෙන්න බැරි වුණා එකක්. මෙන්න මේක. හරිද? මේ දොන්සා ඉත්තා ඕප්තා. ඒ කියන්නේ දොන්සා කියලා කියන්නේ ක්‍රියාපදයන්නේ. දොන්සා කියලා කියන්නේ ක්‍රියාපදයක්. ඒකෝට ක්‍රියාපදයක් තියෙනවා හෝ නැතිකොට දාන්නේ අපි නන් ප්‍යොනිදා කියලා. දැක්කද? නන් ප්‍යොනිදා. මේ චරාදා කියලා කියන්නේ හොඳට කරනවානේ. මේ චල් හානන් ප්‍යොනියෝ. මේ ඔන්න මම ලියන මේ පහලින්
චල් හදා. හරිද? එතකොට මේක ලියන්නේ අපි චල් හා නොන් පියොනියේව. නොන් පියොනිදා කියලා තමයි දාන්නේ. එතකොට මසිත්තා කියන්නේ රසයි. හරිද? මසිත්තා කියන්නේ රසයි කියන අදහස. හරිද? මේ අවසානයේ තා ඉවත් කරලා මේ තා ඉවත් කරාට පස්සේ නොන් පියොනිද තමයි එකතු කරන්නේ. මසිත් නොන් පියොනියේව. හරි. තව වැදගත් දෙයක් තියෙනවා කියලා දෙන්න. මේ අවසානයේ පච්චිම් නැතිව මේ පච්චිම් ල් කියන්නේ මොකක්ද? කියන්නේ උදාහරණයක් ගන්න කියලා දෙන්නම්. දැන් ව්‍යාකරණ මෙතන කියලා දෙන්න බෑ, ගොඩක් වෙලා යනවා. හිම්දල්තා. හිම්දල්තා කියලා කියන්නේ අපහසුයි කියන අදහස. හරිද? මෙතන මේ ව්‍යාකරණ දැන් නොන් පියොනිද එකතු කරද්දී තා ඉවත් කරනවනේ. එතකොට හිම්දල් කියලා තමයි ඉතිරි වෙන්නේ. හිම්දල්. හරිද? හිම්ද. දැන් මෙතනට හිම්දල් දාන මෙතන මේ පච්චිම්යයක් තියෙන හින්දා නොන් පියොනිද කියලා එකතු කරන්න බෑ. එතකොට ඒක සම්පූර්ණයෙන් වැරදි. හරිද? මෙතනට එකතු කරන්නේ හරිද? මෙතන නොන් පියොනිද එකතු කරද්දී මේ දැන් තා ඉවත් කරාට පස්සේ අවසාන දැන් සා ඉවත් කරාට පස්සේ මේ ල් අකුරකින් අවසන් වෙනවා. ව්‍යංජන ල් අකුරකින් අවසන් වෙනවා. මේ හිම්දල් හිම්දල් මේ ලයන් අවසන් වෙන්නේ. ලයන්ෙන් අවසන් වෙනවා නම් ඒ ලයන්න වෙනුවට නයන් ආදේශ වෙලා තමයි පියොනිද කියලා එකතු වෙන්නේ. පියොනිදා. ඉන්න මම ආයි කියලා දෙන්නම්. ආයි අහගන්න. මේ හිම්දල් දා හරිද? හිම්දල් දා හිම්දල්ද කියන්නේ අපහසුයි. මෙතනට නොන් පියොනිද එකතු කරද්දී තා ඉවත් කරාට පස්සේ අවසාන ව්‍යංජනය ල් අකුරකින් තමයි අවසන් වෙන්නේ. එහෙනම් ඒ ල් අකුරෙන් අවසන් වන ව්‍යංජන වල ව්‍යංජනයේ ල් අකුර ඉවත් වෙලා එතකොට ඉවත් වුණාම කොහොමද තියෙන්නේ? හිම්ද. හිම්ද කියලා තමයි තියෙන්නේ. එතකොට අපි ඒ වගේ අවස්ථාවල අපි එකතු කරන්නේ n පියොනිද කියලා. n පියොනිද තමයි ඇඩ් කරන්නේ. හරිද? එතකොට මෙතන එන්නේ කොහමද? එතකොට මෙතන එන්නේ හිම් දන් පියොනි හිම්දන්. මේ අකුරු ගණන් ගන්න එපා. මවුස් එකෙන් ලියන්නේ හිම්දන් පියොනිද. අන්න ඔහොම තමයි ලියන්නේ. ඒ ටික තමයි මෙතන තිබ්බේ. හරිද? දැන් මේක දන්නවනේ. කදා කියන්නේ ලොකුයි. තා ඉවත් කරාට පස්සේ ක යන්නෙන් තමයි අවසන් වෙන්නේ. හරිද? ඒ වගේ අවස්ථාවල මොකද කරන්නේ? ඒ වගේ අවස්ථාවල මොකද කරන්නේ? මෙහෙම නන් දානවද? බෑ. ඒ වගේ අවස්ථාවල නන් දාන්න බෑ. හරිද? ඒ වගේ අවස්ථාවලදී යටින් n පියොනිද කියලා තමයි දාන්නේ. n පියොනිද. හරිම පහසුයි. හරිම ලේසියිනේ. හරිම ලේසියිනේ. කන් පියොනිද. නැත්නම් කන් පියොනිද කියලා දාන්න බෑනේ. ඒක එහෙම ගැලපෙන්නේ නැහැ. හරි. හ්යොන් සා නාම පදේ. හ්යොන් සා. හරිනේ. කොහොම. එතකොට මෙතන අපි උදාහරණයක් කරන් බලමු මේ ව්‍යාකරණයේ සරලවම මේ අදහස ගැලපෙන විදිහ. චොනන් කොයන්ගේ චචු කාණම් පියොනියේය. චොනන් කොයන්ගේ චචු කාණම් පියොනියේය. චොනන් කියනවා මම. හරිද? චොනන් කියනවා මම. කොයන් කියනවා ගම. මේ ඒ කියන ව්‍යාකරණය දාන්නේ ට කියන අදහස ගන්න. හරිද? ට කියන අදහස ගන්න. කොයන්ගේ ගමට චජු කියනවා නිතරම යන අදහස. මෙන්න කදා කියන එක අවසන් වෙන්නේ හල් කිරීමකින් නෙවෙයිනේ. මේ තා ඉවත් කරාට පස්සේ කාණ ඉදිරි වෙන්නේ. එහෙනම් අපි දානවා නන් පියොනිද. මම නිතරම යන පාටයි. එහෙනම් මේක අදහස ගත්තොත්
මම ගමට නිතරම යන පාටයි. යන පැත්තට බරයි. හරිද? යන පැත්තට බරයි යන පාටයි. එහෙම අපි අර කියන්නේ යන පැත්තට බරයි යන පාටයි කියන අදහස ගන්න පුළුවන්. හරිද? උරි හේසානන් බුන්නිගිගා චුවන් පියොනියෝ. ඒ කියන්නේ උරි කියන්නේ අපේ. උරි කියන්නේ අපේ. හේසා කියලා කියන්නේ ආයතනය. බුන්විගිගා කියලා කියන්නේ වටපිටාව. චොත්තා කියන තමයි උන් පොනිදා එකතු කරලා තියෙන්නේ. පච්චිමයක් තියෙන හින්දා තමයි උන් පොනිදා එකතු කරලා තියෙන්නේ. චුවන් පොනියෝ. හොඳ පැත්තට බරයි. හරිද? දැන් තේරෙනවද? හොඳ පාටයි. අපේ ආයතනය වාතාශ්‍රය වටපිටාව හොඳ පාටයි. ඒ සික්තනන් කප්සි පිස්සන් පියනියෝ. ඒ කියන්නේ මේ සික්තන් කියලා කියන ආපන ශාලාව කප්සි කියනවා මිල. කප්තා කියනවා මිල. පිස්සදා කියලා කියනවා මිල වැඩි. පිස්සදා. පිස්සන් පියනියෝ. ඒ කියන්නේ මිල වැඩි පැත්තට බරයි. කියන්නේ මිල වැඩි පාටයි. හරි. පියමු දෙවනි වචන ටිකට මෙහෙම දීලා තියෙනවා. තුන්ගෝවායේ ක්වන්ගේ කොල්ලියෝ නොහි. හරිද? ක්වලේජිජේ රිලේෂන්ෂිප්. හරිද? තුන්ගෝවායේ මේ සමසේවකයන්ගේ සගයන්ගේ සම්බන්ධතාවය කළමනාකරණය කරන වචන. හරිද? හරි. බලමු අපි. මිත්තා කියනවා විශ්වාස කරනවා මේ. අතට දීලා මේ විශ්වාස කරනවා මිත්තා. ඒජි හදා. ඒජි හදා කියලා කියන්නේ යමෙකු මත යමෙක් රඳා පවතිනවා. මේ පිරිමියා මත තමයි මේ ගෑනු එක්කෙනා ඉන්නේ රඳා පවතිනවා. ඒජි හදා. අක්කිදා කියලා කියනවා සාමාන්‍යයෙන් අගය කරනවා. අක්කිදා කියන්නේ අගය කරන මේ ඉන්නේ කම්පැනි සජන්නේ බොස්. මේ ඉන්නේ කම්පැනි බොස්. මේ ඉන්නේ වැඩ කරන කෙනෙක් හොඳට. මෙයාගේ අතෙන් අල්ලා පිටට තට්ටුවක් දාලා කියනවා හොඳට වැඩ කරනවා හොඳට වැඩ කරගෙන යන්න කියලා වෙලා අගය කරනවා. ඔයාගේ වැඩ හොඳයි. එහෙම කියලා වෙලා මේ අගය කරනවා. තරදා කියලා කියනවා පිළිපදිනවා. මෙයා මොකක් හරි මෙන්න මේ සජන්නේ මෙයාට මොකක් හරි කියනවා. මෙයා ඔලුව පහත් කරලා නේ සජන්නේ මේ පුජන්නේ කියලා කියනවා. ඒ කියන්නේ එයාගේ වචනේ පිළිපදිනවා. තරදා කියන්නේ නම් පිළිපදිනවා. මේ හාරල් නෙදා කියලා කියන්නේ කෑ ගහනවා කියන අදහස. මේක අපි මතක හිටින්න කෑ ගහන මේ හාරල් නෙදා කියලා කියන්නේ යටිගිරියෙන් කෑ ගහනවා. බනිනවා හාරල් නෙදා. හරිද? හාරල් නෙදා බනිනවා. චාජගල් නෙදා. චාජගල් නෙදා කියලා කියන්නේ කුපිත වෙනවා. හරිද? කුපිත වෙනවා කියන්නේ අපි චාජගල් නෙදා කියන්නේ කුපිත වෙනවා. මල්තා තුමල් හදා. මල්තා තුමල් හදා කියලා කියන්නේ අර තර්ක කරගන්නවා දෙන්නේ. දෙන්නේ තර්ක කරගන්නවා. මේ පිරිමි කෙනත් මොනවද කියනවා මේ ගෑනු කෙනත් මොනවද කියනවා මෙතන. තර්ක කරගන්නවා. සොරීර චිරදා. ඒත් කෑ ගහනවා. මේ ඒත් යටිගිරියෙන් කෑ ගහනවා. මේ යටිගිරියෙන් බයිනවා හාරල් නෙදා. මේ සොරීර චිරදා කියලා කියන්නේ යටිගිරියෙන් කෑ ගහනවා. හරිනේ මේ කොටත් අරගෙන මේ විසි වෙනවා කෑ ගහනවා. හරි. ඔහේ හදා කියලා කියන්නේ වරදවා වටහා ගන්නවා. ඔහේ හදා. මෙයා මේ පොඩි එකා අතින් මොකද කැඩිලා අම්මා බනිනවනේ. ඔහේ හදා. වරදවා වටහා ගන්න. සග්වා හදා. සග්වා හදා කියලා කියන්නේ මේ සමාව ගන්න. සග්වා හදා. සමාව ගන්න. හාහේ හදා කියලා කියන්නේ සමාව දෙනවා. හාහේ හදා. හාහේ හදා. හරි. ඒගේ හන්තය කියලා කියන්නේ වෙතින් වෙතට කියන අදහස. හරිද? වෙතින් වෙතට ඒගේ හන්තේ. චක්කු කියනවා නිතරම. චක්කු කියනවා නිතරම. චක්කු කියනවා නිතරම. පුජන් කියලා කියනවා දෙපාර්තමේන්තුවේ හෙඩ් කියන්නේ ප්‍රධානියාට. පුජන් නිම් කියලා කියන්නේ. පුජන් නිම් කියන කෑල්ල දාන්න අවසානට ගෞරව කරන්න ඕනේ. පුජන් නිම්. සෙංගක් හදා කියලා කියන්නේ හිතනවා. to think හිතනවා. සෙංගක් හදා කියලා කියන්නේ හිතනවා. නොල්ලිදා කියලා කියනවා මේ උසුළු විසුළු කරනවා. නොල්ලිදා උසුළු විසුළු කරනවා. චාන්ස්වරි හදා කියලා කියන්නේ අර ඒ කෑ ගහනවා යටිගිරියෙන් කෑ ගහනවා වගේ දෙයක්. චාන්ස්වරි හදා. කරේද එහෙම කියන අදහස.
එහෙමත් කියන අදහස ගන්න. කරේදෝ. කරේදෝ කියලා ගන්න. කරේදෝ. කරමියෝන්, කරේදෝ, කරම් ඒ වගේ අදහස් ගන්න. ඒ වගේ තියෙනවනේ. නිපාත. කකම් කියලා කියනවා ඉඳ හිට. කකම්. මුසොප්තා කියලා කියනවා බය හිතෙනවා. නොමු මුසොවයෝ, ජෝ නොමු මුසොවයෝ කියලා කියන්නේ. මුසොප්තා කියලා කියන්නේ බය හිතෙනවා. මුසොප්තා. බය හිතෙනවා. සාගෝගා නදා. සාගෝගා නදා කියලා කියන්නේ අනතුරක් වෙනවා. අනතුරක් ඇති වෙනවා. හරිද? මේ ඇක්සිඩන්ට් කියලා කියන්නේ have an accident. කියන්නේ සාගෝගා නදා කියලා කියන්නේ අනතුරක් ඇති වෙනවා එහෙනම්. හරි. මේ ගොතන්‍යෝ කියලා දාන්නේ ගොතන්‍ය ව්‍යාකරණයේ සරල අදහස ගත්තොත් ඒ හින්දයි ඒ නිසයි කියන අදහස ගන්න තමයි ගොතන්‍යෝ දාන්නේ. හරිද? සරල අදහස මේ ඔළුවට දාගන්න මේ අනිවාර්යයෙන්ම පේපර් වල එහෙම අනිවාර්යයෙන්ම නිතරම දෙන භාෂාවේ ගොතන්‍යෝ. හරිද? ඔන්නම උදාහරණයකින් මේක පැහැදිලි කරලා දෙන්නම්. ඒ සික්තන නිංගිගා මනායෝ එම්සිගි සාගෝ මසි ගොතන්‍යෝ. හරි. ඔහොම ගියොම තේරෙන්නේ නැහැ නේ. හරි මං කියලා දෙන්නම්. ඊ කියනවා මේ සික්තන් කියලා කියනවා ආපන ශාලාව. හරිද? සික්තන් කියලා කියනවා ආපන ශාලාව. ඉංගිගා මනායෝ කියලා කියන්නේ ඉංගිගා මන්තා. ඉංගිගා මන්තා. අකුරු ගණන් ගන්න එපා කැතයි. ඒ කියන්නේ ජනප්‍රියතාවය වැඩි. ජනප්‍රියතාවය වැඩි. එතකොට ආයෝ දාලා තියෙනවා මනායෝ අවසන් කරන්න. හරිද? ඊ සික්තග ඉංගිගා මනායෝ. මේ ආපන ශාලාව ජනප්‍රියතාවය වැඩි. ඒකට හේතුව තමයි එම්සිගි සාගෝ මසි ගොතන්‍යෝ. හරි. කෑම සදා. සදා කියන්නේ මොකක්ද? ලාභයි. සදා කියන්නේ ලාභයි. ගෝ කියන ව්‍යාකරණය දාලා තියෙනවා. මේ ගෝ කියන ව්‍යාකරණය දාන්නේ වාක්‍ය දෙකක් සම්බන්ධ කිරීමේදී. සම්බන්ධ කරනකොට මේක යොදනවා ගෝ. හරිද? ආයි සහ ලා කියන අදහස ගන්න සාගෝ වගේම අදහස ගන්න මේ ගෝ කියන ව්‍යාකරණය දානවා. හරිද? එම්සිගි සාගෝ මසි ගොතන්‍යෝ කෑම ලාභයි වගේම ලාභයි සහ රස නිසායි රස හින්දායි. හරි. මෙහෙම මේ ආපන ශාලාව ජනප්‍රියතාවයේ බහුල වෙලා තියෙන හේතුව තමයි කෑම ලාභයි වගේම රසයි. ඒ හින්දා තමයි කෑම රසයි වගේම කෑම ලාභ හින්දා තමයි මේ සික්තම ආපන ශාලාව ජනප්‍රියතාවයෙන් බහුල වෙලා තියෙන්නේ. අන්න ඒකෙන් කියන්නේ තමයි ගොතන්‍ය දාන්නේ. දැන් තේරෙනවද? හරි. අපි තව එකක් ගමු. පංගි චොම්මල් කෙකතනයෝ. පංගි පං කියලා කියනවා පං කියනවා කාමරයට. චොම්මල් කියනවා ඇත්තටම. කෙකත් හදා කියලා කියනවා පිරිසිදු කියන අදහස. මම කලින් වීඩියෝ දාද්දී මේ නේයෝ ගැන කියලා දුන්නා. කවුරුත් බැලුවේ නැත්නම් ඒක බලන්න ගිහිල්ලා. නේයෝ කියන්නේ නේ කියන අදහස ගන්න. මෙතන මේ නේයෝ කියන එක තියෙන්නේ මේ නේ කියන අදහස ගන්න. පිරිසිදුයිනේ කාමරය ඇත්තටම පිරිසිදුයිනේ. ඊපස්සේ උත්තර දෙනවා නේ ආච්චි චොන්සරොල් හෙද්ගොතන්යෝ. අන්න. ඔව් උදේ පිරිසිදු කරානේ. ඒ නිසායි. ඒ හින්දා තමයි මේ කාමරය පිරිසිදු. දැන් තේරෙනවා. කාමරය ඇත්තටම පිරිසිදුයිනේ. ඔව් උදේ කාමරය පිරිසිදු කරානේ. ඒ හින්දායි ගොතන්යෝ. ඒ හින්දායි ඒ නිසායි
දැන් තේරෙනවද ව්‍යාකරණ? හරි. හරි මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. එහෙනම් මේ වචන එහෙම මම දැන් කියලා දෙනකොට ඔයා කියලා දෙන්න කලින් මේ වීඩියෝ එක ස්ටොප් කරලා වචනේ ලියලා හරිද? වචන ලියලා මම සිංහල තේරුම කියනකොට ඔයා ඒක අහගෙන ඉඳලා පස්සේ මතකයෙන් සිංහල තේරුම ලියන්න ස්ටොප් කරලා. තොන්යු, සකයා, සංසා, ප්‍රධානිතුමා, එහෙම බොස්සන් එහෙම ලියන්න. එතකොට මේ ව්‍යාකරණ දෙකත් ලියලා දැන් මම කියලා දෙන පාඩම් 60ටම කියලා දෙනවා. එතකොට වෙනම පොතක් හරි කොලයක් හරි අරගෙන මේ පාඩමෙන් පාඩමට තියෙන ව්‍යාකරණ දාලා පාඩමේ අංකෙත් එක්ක දාලා ව්‍යාකරණ ලියලා ව්‍යාකරණ තේරුම ලියලා හරිද? ව්‍යාකරණ තේරුම ලියලා ඒකේ උදාහරණ 3 ලියන්න. උදාහරණ 3 ලියලා ඒක සිංහලෙන් විස්තර කරන එක ලියන්න. හරිද? ඊට පස්සේ ඔයා පාඩම් කරනකොට මේ නෝට් එක වගේ කියවන්න. ඊට පස්සේ කියවලා ඉවර වෙලා ඔයා තානියම වාක්‍යයක් ගොඩනගන්න. මෙතනින් වචන ටිකක් අරගෙන මේ වාක්‍යය තුනමුත් ඕනනම් ඔයාට වාක්‍යයක් හදාගන්න පුළුවන් මේ වචන ටිකක් අරගෙන. ඒ විදිහට ඔයා තානියම වාක්‍යයක් හදන්න. එතකොට මේ වචන ව්‍යාකරණ ටික නිකම්ම ඔලුවට යනවා. මේ ටික බය වෙන්න එපා. මෙතන මේ කොටුවේ තියෙන ඒවා ගණන් ගන්න එපා. මේවා මේ හැල්ලක් තියෙන්නේ. මේවා ගණන් ගන්න එපා. මේ දින පච්චිම් එකක් ඒ කියන්නේ හල් කිරීමක් තිබ්බොත් දාන්නේ මේ හල් කිරීමක් නැතුව දාන්නේ. හරිද? මේ දොන්සා කියලා කියන්නේ මේ ක්‍රියාපදයකට නෙවෙනිදා චල්ලදා හොඳට කරනවා. චල්ලදා හොඳට කරනවා. එන්න මේවා බය වෙන්න එපා. මේවා අපිට වැඩක් නැහැ. මේකයි කියන්නේ ව්‍යාකරණයේ තේරුම දැනගෙන සිංහල තේරුම අදහස ඔලුවට දාගෙන වාක්‍යයක් කියවලා ඒක ගලපන විදිය දැනගත්තාන් පස්සේ අපිට මේ කොටුවේ තියෙනව ඇත්තටම වැඩක් නැහැ. ඔකේ මේවා හැම වැඩක් නැහැ ඉන්නවද? මේවා සංකීර්ණ වැඩි. ඒ හින්දා සරල අදහස විතරක් ඔලුවට දාගෙන ඔයා තනියම මේ ව්‍යාකරණ ටික පිළිවෙලට හදාගෙන ඔයා තනියම වාක්‍ය දෙක බැගින් හරි හදාගන්න. එහෙනම් මං හිතනවා ඔයාලට මේ පාඩම හොඳට තේරෙන්නේ නැති කියලා. එහෙනම් හැමෝම හොඳට පාඩම් කරන්න. 34 වෙනි පාඩමෙන් හම්බෙමු. මතක් කරලා මගේ YouTube channel එක අලුත් කෙනෙක් නම් බලන්න අලුත් කෙනෙක් නම් ඒක channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එහෙනම් සුගෝසස් සම්මිතා කප් සම්මිතා හැමෝටම ජය වේවා.